ඊළඟට හතරවෙනි කාරණා. සබ්බේහි මේපියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අභින්නම් පච්ච වේකිතබ්බා. දැන් ඔය ඇත්ත ප්‍රියමනාප දේවල් තියෙනවනේ. මම දැක්ක එක දවසක් ත්‍රිවිල් එක තරුණ පොල්ලෙක් ගහලා තියෙනවා. පින සිංගල් කර්මේ ඩබල් කියලා. මොකද්ද මේ ගහලා තියෙන්නේ? දැන් ඔය පින කියලා කියන්නේ පින්වත්නි අපි කැමති දේවල් නේ. හොඳ දෙයක් වෙනවනම්, යහපත් දෙයක් වෙනවනම්, කීර්තිය ප්‍රශංසාවක් ගෞරවයක් ලැබෙනවනම්, ලාභයක් ලැබෙනවනම්, ඒ කියන්නේ අපි කැමති ටික තමයි මේ පින කියලා අදහස් කරන්නේ. එහෙනම් අපි පිනා යන දේවල්, අපි සතුටු වෙන දේවල්, අපි කැමති දේවල්, ඒවා ලැබෙන්නේ එක ගුණයකින්. කර්මේ ඩබල් කියලා අදහස් කරන්නේ, කර්මය කියලා අදහස් කරන්නේ මේ නරක දේවල්. ඒ කියන්නේ අපි අකමැති දේවල්, පාඩු, අපකීර්තිය, නිന്ദාව, ප්‍රශ්න, කරදර, බාධක මේවා දෙගුණකින් ලැබෙනවා. ඒක තමයි පින්වත් ජීවිතය කියන්නේ. අපිට නිතරම ධනවත් දේවල් වලට, ධනාත්මක දේවල් වලට වැඩිය ඍණාත්මක දේවල් වෙන්නේ. අපිට ධනාත්මක සිතුවිලි වෙනුවට වැඩිපුර එන්නේ ඍණාත්මක සිතුවිලි. ඒ නිසා අපි මෙන්න මේ කාරණාව තේරුම් ගන්න. මොකක්ද? අපි කැමති සියලු ප්‍රියමනාප දේවල් මේ සබ්බේහි මේපියේහි මනාපේහි ප්‍රියමනාප දේවල් සබ්බේහි සියලු නානා භාවෝ විනා භාවෝ නානා භාවයකට විනා භාවයකටපත් වෙන. ඒ කියන්නේ අපි අකමැති විදියකටපත් වෙනවා. නේ අපි දැන් ඔය ඇත්ත කැමති ඔය ඇත්තන්ගේ බසට අවනත වෙලා ඉන්නවනේ. හැබැයි එහෙම අවනත වෙලා ඉන්නේ නැහැ. ඔය ඇත්ත බලාපොරොත්තු වෙනවා අපි දැන් මුන්ට කන්න දෙනවා, උගන්වනවා, ලොකු වෙලා මුන් අපිව බලාගන්නේ කියලා ඔය ඇත්ත බලාපොරොත්තු වෙනවා. ඔය ඇත්ත බලාපොරොත්තු වුණාට ඒවන්නේවා කරන්නේ නැහැ. ඔය ඇත්තන්ට එතකොට දින්නක් හට ගන්නවා ඇතුලේ. මොකද්ද? මම මෙච්චර කරා, මම මෙහෙම කරා, මම මෙහෙම කරයි කියලා බලාපොරොත්තු වුණා. නමුත් මට දැන් මෙහෙම කෙරෙන්නේ නැහැ. ඇයි දැන් ගින්න හටගන්නේ? අර කට්ටිය නොකරන නිසාද? ඔය ඇත්ත කරයි කියලා බලාපොරොත්තුව මේක ඇතුලේ හදාගෙන ඒක ස්ථාවර කරගෙන පැල කරගෙන තිබුණ නිසා. ඒ නිසා ඔය ඇත්ත කිසි කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඔබ පන්සලට හාමුදුරුවන්ට දානේ ටිකක් පූජා කරනකොට හිතන්න එපා හාමුදුරුවෝ දානෙට වඩින්න ඕන, පාන්සුකුලට වඩින්න ඕන කියලා හිතන්න එපා. එහෙම හිතුවොත් ඔය ඇත්තෝ අර සබ්බේහි මේපියේහි මනාපේහි හැම ප්‍රියමනාප දෙයක්ම වෙනස් වෙනවා. හාමුදුරුවෝ දානෙට පාන්සුකුලට වඩින්න නැති වෙන්න පුළුවන්. බලාපොරොත්තු නොවි දාන පාන්සුකු මේ දානමාන ටික කළාම ඒතර ඔය ඇත්තන්ගේ අභ්‍යන්තරේ ගින්නක් හටගන්නේ නැහැ. මොකද බලාපොරොත්තු වෙන්නේ. දැන් මගේ ජීවිතේ මම මේ ප්‍රායෝගික අනුගමනය කරන දෙයක් නිසාමයි ඔය ඇත්තන්ට කියන්නේ මම ඕන තරම් මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා. ඒ කිසි කෙනෙක් මට උදව් කරලත් නැහැ, කතා කරන්නෙත් නැහැ. හැබැයි මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මම කිසිවක් එයාගෙන් බලාපොරොත්තු නොවුන නිසා. ඔය ඇත්තෝ ජීවිතේ යුතුයකම් කරන්න, වගකීම් කරන්න හැම කෙනාටම යහපත් විදියට කටයුතු කරන සංග්‍රහ කරන්න. හැබැයි සිනහවක්වත් බලාපොරොත්තු නොවි. ඒ මොකද එහෙම කියන්නේ? මේ හැම දෙයක්ම ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා. දරුවෝ වෙනස් වෙනවා. දැන් ඥාතීන් වෙනස් වෙනවා. දැන් හිතන්න ඔය ඇත්තන්ගේ ගාවට එනෝන්න සහෝදරයෙක් සහෝදරියක් කියාගෙන එන්නේ අනේ නංගියේ මට ඉන්න තැනක් නැහැ. ඉන්න පැල්කොටයක් කටව ගන්න පොඩි ඉඩක් දියන් කියාගෙන එනවා. ඔය ඇත්තන්ගේ සහෝදරකමට හිත උණු වෙලා ඉන්න ඉඩමෙන් කෑල්ලක් දෙනවා. අවුරුද්දක් දෙකක් හොඳට ඉන්නවා. ඊට පස්සේ කියනවා මේ ඔක්කොම මගේ. ඔයා තමයි මේකට ආගන්තුක වාවේ. මම නෙමෙයි. තේරුණා? ඒ හැම ප්‍රියමනාප දෙයක්ම වෙනස් වෙනවා. ඒ බව තේරුම් අරගෙන ජීවත් වෙනකොට අපේ ජීවිතය ධනාත්මක එකක් වෙනවා, බලවත් එකක් වෙනවා. තවදා ධර්ම මාර්ගයට යොමු වුණු ජීවිතයක් බවට පත් වෙනවා. ඊළඟට පින්වත්නි, කල් වේලාවත් ඉක්ම වෙන යන නිසා අවසාන කාරණාව පැහැදිලි කරනවා. කම්මස්ස ගෝමි කම්ම දායාදෝ කම්ම යෝනි
කම්ම බන්දු කම්ම පටිසරණ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්වාමි කර්මය එතකොට කියනවා ස්වාමීන් වහන්සේ පුදුම කර්මයක් මම කරලා තියෙන්නේ මට කිසිම සැනසීමක් නැහැ ස්වාමීන් වහන්සේ පුදුම කර්මයක් නේ වැස්ස පායන් මේ පැවිදි අඩු වෙන්නේ මරණ පහුගිය කාලේ ලංකාවට විශාල ආපදාවක් සිදු වුණානේ නේ ගම් අධික වැස්ස ගම් වතුර නායය නේ ඔයාට දැක්කද මේ ගමක තියෙනවා මේ එක ගයක් විතරක් ඉතුරු වෙලා නේ ඒ ගේ දෙපැත්තෙන් ගිහිල්ලා මුළු ගමම විනාශ වෙනවා. ඒතර ඒ ඇත්ත විතරක් ඉතුරු වෙලා ඒත් අපි එතනට බලනවාද අපි බලන මේක උතු නියාමයේ නිසා වුණ දෙයක්ද කම්ම නියාමයේ වුණ දෙයක් නිසා වුණ දෙයක් නේ ඒක දැන් උතු නියාම කියන්නේ දැන් අපිට පුළුවන්ද දැන් මේ සීත කාලේට සීතල එන එක නවත්තන්න පුළුවන්ද අපිට බෑ පායන කාලේට ඇවිල්ල තියෙන එක අපිට නවත්තන්න බෑ ඒක අපේ කර්මෙ නෙමෙයි ඒක මේ ස්වභාව ධර්මයේ හැටි දැන් අපි දෙහි පවුලටයි දෙහි බීජයක් නේ බීජ රෝපණය කරොත් ඒ දෙහි පවුලට අදාළ මේ ඵලයක් හැදෙන්නේ බී වැපුරොත් බී හැදෙන්නේ වෙන මුං වැපුරොත් මුං අස්සන්නක් ලැබෙන්නේ ඒ විදිහට ඒක බීජ නියාමයක් දැන් ඔය ඇත්තන්ගේ දෙමාපියන්ගෙන් අපේ දෙමාපියන්ගෙන් ඒ ඇත්තන්ගේ බීජ වලින් ආපු නිදන්ගත රෝග අපිටත් එන්න පුළුවන් ඒක බීජ නියාමය නිසා වෙන දෙයක් ඒක කර්මය නිසා වෙන දෙයක් නෙවෙයි එතකොට මේ විදිහට චිත්ත නියාම ධම්ම නියාම කම්ම නියාම කියන්නේ මේ පහෙන් එකක්. එතකොට මේ කර්ම න්‍යාය කියන එක නැත්නම් මේ කර්ම අදහස කියන එක අපේ ජීවිතේට බලපාන. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ චුල්ලකම්ම විභංග සූත්‍රයේදී සුභ කියන මානවකයට පැහැදිලි කරානේ. යම් කෙනෙක් ප්‍රාණඝාතය කරනවද ඒ කෙනා මරණින් මතු දුගතිගාමී වෙනවා. මනුෂ්‍ය ලෝකෙ ඉපදුනොත් ඒ කෙනා අල්පායුෂ්ක කෙනෙක් බවට පත් වෙනවා. යම් කෙනෙක් ප්‍රාණීන්ට මෛත්‍රිය කරනවා නම් ප්‍රාණීන් කෙරෙහි කරුණාව දයාවෙන් යුක්තව කටයුතු කරනවා නම් දඩු මුගුරු බැහැර කරලා අවියාවිද පැත්තකින් තියලා මෛත්‍රී සහගතව කටයුතු කරනවා නම් එතකොට ඒ කෙනා දීර්ඝායුෂ විඳිනවා. යම් කෙනෙක් අනුන උපයාගත් දෙයක් අන්සතු දෙයක් සොරසිතින් ගන්නවද පැහැර ගන්නවද ඒ කෙනා දුගතිගාමී වෙනවා. යම් විදිහක මනුස්ස ලෝකෙ ඉපදුනොත් දිලින්දෙක් බවට පත් වෙනවා. ඊළඟ යම් කෙනෙක් අනුන්ගේ දේවල් ආරක්ෂා කරනවද අනුන්ගේ දේවල් අයිති ආරක්ෂා කරනවද එයා සසරේ පොහොසතෙක් වෙලා ධනවතෙක් වෙලා උපදිනවා. මොකද අනුන්ගේ දේවල් ආරක්ෂා කරලා තමන්ගේ දේවල් රැකෙනවා. ඒතර මෙන්න මේ විදිහට පින්වත්නි මේ ගාරුකල යුක්තට පිදී යුක්තට පුදනවන ඒකේනා මේ සුගතිගාමී වෙනවා. මනුලෝකෙ ඉපදුනා උසස් කුලවල සම්භාවනාවට පාත්‍ර වෙනවා. යම් කෙනෙක් මේ ගරුකල යුක්තට ගරු කරන්නේ නැත්තම් වැඩි යුක්තට වදින්නේ නැත්තම් පිදී යුක්ත පුදන් නැත්තම් ඒකේනා දුගතිගාමී වෙනවා. දුගතියෙන් මිදලා මනුෂ්‍ය ලෝකෙ උපදිනොත් පහත්යයි හීනයයි සම්මතවල ඉපදිලා ඒ අය අවමානයට නිග්‍රහයටපත් වෙනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ බදාලා මිනිස්යන්ගේ ජීවිතයට කර්මය කියන එක බලපෑමක් ඇති කරනවා. මේ කර්මය මිනිසාට දායාදයක් විදියට නේ කර්මය මේ ඥාතියෙක් විදියට කර්මය නවාතනක් විදියට බලපානවා. එතන පින්වත්නි බලන්න මේ කර්ම කියන්නේ පින්වත්නි අපි රැස් කරන දේවල් අපේ සංස්කාර කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ වදාලා පුණ්‍ය පාප පහීනස්ස පින්පව් ප්‍රහාණය කරන්න. පින් කරත් ගමනක් තියෙනවා ඒ ගමන හැබැයි සැපවත්. පව් කරත් ගමනක් තියෙනවා ඒ ගමන දුක්ඛිතයි. හැබැයි මේ පිනුයි පව් දෙකම ප්‍රහාණය කරාම එන්නේ මේ කර්ම ඡය කරාම කම්මක්ඛයෝ නිරෝධෝ නිබ්බාන කර්ම ඡය කිරීමෙන් තමයි නිරෝධ නිබ්බාන කියන
භාවයටපත් වෙන්නේ. ඒ කියන්නේ පින්වත්නි බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ යථාර්ථය කියාගෙන ඇවිල්ලා අවසානයේ මේ යථාර්ථය අවබෝධයේ සදාකාලික ගැලවෙන ක්‍රමය තමයි මේ කියන්නේ කම්මක්ඛය නිරෝධෝ නිබ්බාන. මේ සියලු කර්ම පින් පව් කුසල් අකුසල් සියල්ල ප්‍රහාණය කරගෙන නිර්වාණ අවබෝධයට පත් වෙන්න පුළුවන්. එහෙනම් පින්වත්නි ඔබ පැයකට අධික වේලාවක් මේ උතුම් සත්‍ය දේශනාව පවත්වා ගන්න දෙනුණා. අද අපි සාකච්ඡා කරන්න යෙදුනේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වන තහාන සූත්‍රය. අපි කාරණා පහක් ඔයත් පැහැදිලි කළා. මා විසින් පැහැදිලි කළ මේ කාරණා පහ ඔබේ ජීවිතය තුළින් යෝනිසෝ මනසිකාර කරලා ජීවිතය තුළින් දැනගෙන දැකගෙන ජීවිතයට එකතු කරගෙන මෙලොව ජීවිතය ආලෝකමත් ජීවිතයක් බවට පත් කරගන්න, පරලොව ජීවිතය සුගතිගාමී කරගන්න, උතුම් නිර්වාණ අවබෝධය පිණිස උපනිශ්‍රය වේවා කියලා සාදු